ගීගානවලේ මේ ඒකනේ මේ ගුරුනානේ. ඔව්. උඹට කියන්න බැරුණානේ. මොකද්ද? පහුගිය වෙහක් පුව යාද අපේ හාමුදුරනේ. ඔව්. මේ පෙන්නුවා මාර පරාදි. නෑ. ඔව්. අනේ සාදු. උඹට කියන්නේ අපේ පාන්සල ඉස්සරහා ඈ. ඔව්. මේ පාන්සලේ නේ පාන්සල ඉස්සරහා. පාන්සල ඉස්සරහා ග්‍රවුන්ඩ් එක. හා. වයිට් ස්ක්‍රීන් පුරුල් දිලේ දාලා. ඔව්. පෙන්නුවා බා. ඇත්ත. ඔව් ඉතින් මායි අපේ ආච්චි ඈ. පාතියා තිසේ පේ වුණා. ඔව් මාර පරාදේ වන්න නේද? ඔව් ආච්චි ගියා පාතියා. ඒකනේ. මම අතපය හොලනේ නා පාතියා. අම්මා ඈ? ඔව් වුණා. ඔය එහෙම තමයි පේ වෙන්න ඕනේ. පාතියාගේ නාත්තලා ඉතින් ඕන් ගියා බලන්න ඈ. ඔය ගියා. ඔව් ගියා යන්න රෑ. මට කතා කරන්න තිබ්බනේ. ඈ? මට කතා කරන්න තිබ්බනේ මට. ඕ බං අර උතුසල ඉස්සලා කටි පුගහපේ අතට මොකද්ද ගියා කතා කරන්නේ මම මේ පාසලේ බලන්න. ඈ? අයිති කියනවාකෝ. ඉතින් බං ගුරුනාන්දේ. දාගෙන උන් ගාම ඇවිල්ලා මේ මේන් වගේ තමයි නෑ මේ ඉන්නේ ඔව් ඒ වගේ දෙන අම්මා කියන්නේ ඕනේ යන්නේ මේ කොහොමද මාර්ගය බලන්න කියන්නේ මේසි ඈ නම මාර්ග බුද්ධත් ඒ ලබන්න මාර පරාජය කරපුවා ඔව් ඕන් දැන් ගුරුනාන්දේ අපේ ආච්චිලන් භාග කියලා මොනද ඈ තාවසල පටන් ගත්තා ඔව් දිනාගෙන ආවා දිනාගෙන ආවා මොකක් කුලසේකරේ කැට්ටික බාපු ගමන් ඉවරයි ගුරුනාන්දේ කුලසේකර කොහෙද බං ඔය අය ගුරුනාන්දේ උඩ දෙකර කැක්ටි බෑවා ඉවරයි ඈ ඔව් මට තේරෙන්නේ නැහැ මෙලෝඩියක් තේරෙන්නේ නැහැ කොහොද එදා බං ගුරුනාන්ද වෙන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාව අතර වර්ල්ඩ් කප් ෆයිනල් එක බං මාර පරාජයක් බං එදා උන්ට මට ලැජ්ජා කරනවා ඔව් නේ නැද්දකින් විතර අපේ ආච්චිත් හරියනේ ගහපන් කොල්ලෝ අලපන් කොල්ලෝ කු හරියනේ බට්ටුට දඩ කට අරගෙන වගේ ආයි අඳුරන්නේ දෙමච්චා අපරාධ වේවුනේ හරි ඒකනේ මුණා. ඔව්. මම කියන්නේ අපි මේ බීදි නාට්‍ය මෙහෙම කියන්න හොඳ නැහැ. ඇයි? ඈ? ඇයි? මෙහෙම කියන්න හොඳ නැහැ. මොකද වෙන්නද හොඳ නැහැ? හෝල් වල දාන්න. අපේ බලා ලස්සන නේ. හෝල් වල දාන්න ගායි. දාන්න මෙහෙත් දාන්න හෝල්. හෝල් දාලා දාලා පෙට්ටි ගහන්න ඩොක් ගහන්න. මොනවද? ඔව් හෝල් වල එන දැන් ඩොක් ගහන්න. මොනවද? ඩොක්. ඒ කිව්වේ? අකෝ දාන්න දේවා. අපේ කාලේ කොහෙද ගෝවා? ඈ? අපේ කාලේ කොහෙද ගෝවා? ආහ්. මෙක්ටි හාල් දෙන්නා. ඔව්. අපේ පොල්ලතු බං ගහලා තිබ්බේ කාලේ. එහෙම නෙමෙයි. හාල් දුන්නා. මොනවාද? නෑ කියපන්. මොකද ඔය දැන් මොකද වෙන්නේ? හා? මොකද සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මට කියලා දීපන් දෙයියනේ මම දන්නේ නෑ. මේ කොල්ලයා ගෙල්ලලා කියලා ඔෆිස් එකක් දාගෙන ඉන්නවා ඒක. ආත් කියලා බොක්ස් ඔෆිස්. නෑ. මේකද මේ බොක්ස් ඔෆිස් කියන්නේ. ඔව්. තමයි බොක්ස් ඔෆිස් කියන්නේ. මාර මේ කපල් එකකින් ඇහුවේ. ඕ. කිව්වා. උඹට කිව්වද ගමන්නේ බයි මට නම් දෙයක් තියෙනවා උන්නේ නැහැ ෆීල් ගහනවා මුද්දර ගහනවා මම නෑ ඔව් ඉතින් බං දැන් බං මම පොඩි ගානේ බං ඔව් ඕවා දැකලා නෑ නෑ කඩප්පුලියට ඈ උඹත් කඩප්පුලියට මොකක්ද වෙන්නේ කියලා බලන්න බෑ බං මං ඊයේ පොඩක් තාට්ටු කරා ඔව් පොඩක් තාට්ටු කරා ඔව් ඔෆිස් එකේ ඔෆිස් එකේ ඉතින් තාට්ටු නෑ මේ මාගරයි නෑ ඔව් මම අරලා බැලුවා හරි ආත්තිලාගේ තේ වෙලා නෙට් කරේ මැෂින් එකෙන් බටන් එක කරලා මේ නෙට් එක ගන්නවා අපේ පුරවලස් කැපේ පුරලා ඕම් එක කන්නේ ඔව් අපේ කරන්නේ ගහන්න මට යව කන පුරවලා ඒ මේ ඉන්නාලු තේ වෙලාවට ඔව් රාජකාරී ලවන්න ඉන්නවනේ ඔව් සාදා නෑ ඕවා බං ඉංගෝ කවුරු කියන්නේ ඔය හාදාන්නේ උන්නා උඹට ගහපු ගහ එහෙම වෙන්නවා ඒකනේ මේ වුණා ඈ අපි ගාවිනවා මේ අර සුපිරි එක හොඳ එකක් තියෙනවා අපි කියන අපිට නේ මේ පොඩ හිතන්න ගන්නේ අන්න හරියට එතනින් හිතන්න ඕනි එකක් මේක දැන් මේ මුළු සමාජයේම පොදුයි අපි දැන් මේ කියන්නේ කතා හැමෝටම ඔව් හැම දෙනාටම පොදු නේ පොඩි ළමයින් ඉන්න ඔය ඈ ඔක්කොම පොඩි නෑ ආයි ඔයගේ නාගියෙක් කරගෙන හම්පන නාගියෙක් කරගෙන පොදුයි නැද්ද වැඩක් නෑ මේ අහම් මේ මේක මේ ඇවිල්ලා මේ හොඳට හිතලා බලලා නේද මේ විදිහට කටයුතු කරන්න ඕනේ. හරි හරි මේ මෙහෙන් හිතන්න ඕනේ මෙහෙන්. ඔහෙන් නෙමෙයි යකෝ මෙතනින් හිතන්න ඕනේ. මොලේ මෙහෙන් බං. ඒ තෝගේ. තෝගේ. ඔගේ අංග පුරාම මොලේ. ඈ මේ පොඩි ළමයි ඈ. පොඩි ළමයි මේ මාර වටිනවා බං ඕනේ. අපි ඒක පෙන්නමු. පෙන්නමුනේ කොහොමද? හොඳට හිතන්න. හොඳට හිතන්න.